ආයුබෝවන් සියලු දෙනාටම ඉන්ද්‍රාණි තෙන්නකොන් මැහුම් ගුරු ගෙදර YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයගොල්ලෝ හැම කෙනෙක්ම ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අපි අද බලමු බෝරිච්චි අතක් නිවැරදිව කපා ගන්න කොහොමද කියලා. ඔන්න මේ බලන්න. බෝරිච්චි අතක් කපන්න ඕන වෙනවා අපිට මෙන්න මේ මෙමි. අත දිග ඕන, අත වට ඕනි. ඊළඟට උරහිස් මෙම්ම ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ දන්නවනේ අතක් නිවැරදිව කපන්න නම් පපුවට මිනුමත් උවමනා වෙනවා. අපි හිතමු මෙයාගේ බෝරිච්චි අතක් නිසා ටිකක් කොටට අපි මේක ගමු. අත දිග 6යි කියලා හිතමු. අත වට 14යි කියලා හිතමු. උරහිස 16යි, පපුවට 40යි කියලා අපි හිතමු. හරි. අපි මුලින්ම අංක 1 අත දිග කියන මිනුම ගමු. අත දිග 6යි. මේ බෝරිච්චි අතේ පහළ වාටියට ෆ්‍රිල් එකක් හිටින්න හරි නැත්නම් ඉලාස්ටික් එකක් කලනන පොළ රැලිපටියක් වගේ ඉතිරි වෙන්න ඕනේ. එහෙම නැත්නම් වාටියක් මහල ඒක ඇතුළට ඉලාස්ටික් දාන්න ඕනේ. ඔය වැඩ වලට අපි අඟලක් එකතු කරමු. ඊළඟට මේ අත ඇඳුමට අල්ලන්න මහම් වාසි භාගයක් ඕනේ. ඒකත් එකතු කරමු. 7මාරයි. 7මාරක් උස රේඛාවක් අඳින්න. මේකට අපි කියනවා අතේ නැම්ම. දැන් ඕනම කෙනෙක්ගේ මේ අතේ මුදුනේ ඉඳලා පහත් කරන්න අඟල් 4මාරක්. ඒක සම්මතයි. ඕනෑම කෙනෙකුට පොදුයි. සම්මතයි. එහෙනම් මේ මුදුනේ ඉඳලා පහත් කරමු අඟල් 4මාරක්. හරි. ඊළඟට අංක 3. ඕනම කෙනෙක්ගේ උරහිස කියන මිනිම ගන්න ඕනේ. මෙයාගේ උරහිස 16යි. 16 දෙකෙන් බෙදුවා 8යි. ඔයගලන්ට මතකද මම මූලික අතක් හඳිද්දි ඔය උරහිස දෙකෙන් බෙදෙන රේඛාව ඕනම කෙනෙක්ගේ අතක් කපද්දි උරහිස දෙකෙන් බෙදෙන රේඛාව අඟල් 8ට වඩා අඩු වුණොත් 8ක් ගන්න කියලා කිව්වා. ඒ කියන්නේ 7මාර 7.3 කාලා આવොත් එහෙම 8ක් ගන්න ඕන. එහෙම අවස්ථා එනවා. ඊළඟ දේ තමයි තවත් විශේෂ දෙයක් ඔතනදී මම මතක් කරා. පපුවට 38ට වඩා වැඩි කෙනෙක්ගේ මේ උරහිස දෙකෙන් බෙදෙන මෙන්න මේ රේඛාව නැත්නම් උරහිස දෙකෙන් බෙදෙන මේ ගාන අඟලක් හෝ අඟල් 1මාරක් වැඩිපුර ගන්න ඕනේ. කාගේද? පපුවට 38ට වඩා වැඩි කෙනෙක්ගේ. එහෙනම් මෙයා 40යි. එහෙනම් මෙයාටත් අපි උරහිස දෙකෙන් බෙදලන්නේ 8යි. මේකට අඟලක් හෝ 1මාරක් ගන්න ඕනේ. මම අඟල් 1මාරක්ම එකතු කරනවා. එතකොට කීයද? 9මාරයි. දැන් මේ මුදුනේ ඉඳලා අඟල් 4මාරක් පහත් කරලා මේ පැත්තට ගන්න ඕනේ. අඟල් කීයක්ද? 9මාරක්. හරි. ඊළඟට ඔන්න බලන්න. අංක 4. මෙන්න මේ උරහිස දෙකෙන් බෙදලා එන ගාන 8ට වඩා අඩුයි නම් 8ක් ගන්න ඕනේ. පපුවට 38ට වඩා වැඩි අයට අඟලක් හෝ 1මාරක් එකතු කරන්න ඕනේ. ඔන්න ඔය විස්තරාත්මකව හිමීට ඉගෙන ගන්න ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මූලික අත කියන වීඩියෝව ආපහු වතාවක් බලලා මේ පාඩමට එන්න. හරි. ඊළඟට අංක 4. අපි ගමු අත වට කියන මිනුම. අත වට 14යි. 14 දෙකෙන් බෙදුවා 7යි. මහම් වාසි භාගයක් එකතු කරා 7මාරයි. අත වටේ බුරුලට එකතු කරන්න එපා. බෝරිච්චි අතක අත වටට බුරුලක් අවශ්‍ය නැහැ. රැලි තියෙන නිසා. මෙතන ඉඳලා මේ පැත්තට එන්න ඕනේ නම් කීයක්ද? අඟල් 7මාරක්. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට යා කරන්න. හරි. දැන් මේ මුදුනේ ඉඳලා මෙතෙන්ට අත් මුදුන හැඩ කරන්න. මේ අත් මුදුන හැඩ කරන විදිහත් පහසුවෙන්ම කරගන්න විදිහක් මූලික අත යටතේ අපි කළා තියෙනවා. එතකොට මේ වීඩියෝව බලලා ඉවර වෙලා ඔයගොල්ලන්ට පුළුවන් අවසානයේදී වීඩියෝ එකට ගිහිල්ලා ඒ මූලික අත වීඩියෝව බලලා ආපහු වතාවක් මේක බලන්න. හරි. දැන් මේ බලන්න. මේ තියෙන සාමාන්‍ය අතක්. බෝරිච්චි අතේ සාමාන්‍ය අතේ තියෙන වෙනස මොකක්ද? මූලික අතේ මේ මුදුනේ රැලි ඇත්තෙත් නැහැ. මේ අත වටේ රැලි ඇත්තෙත් නැහැ. හැබැයි බෝරිච්චි අතේ මේ අත මුදුනේත් රැලි තියෙනවා. මේ අතේ වටේත් රැලි තියෙනවා. එහෙනම් මේ බලන්න. දැන් මේක රැලි නැහැ. එහෙනම් කොහොමද මේක රැලි තියෙන අතක් බවට හරවන්නේ? මම ඒක වෙන පාටකින් අඳින්න. මෙන්න මේ උරහිස දෙකෙන් බෙදලා ගත්ත මේ රේඛාව තව අඟල් 2ත් 4ත් අතර ප්‍රමාණයක් දික් කරන්න. වැඩියෙන් දික් කරොත් රැලි ප්‍රමාණය වැඩි වෙනවා. අඩුවෙන් දික් කරොත් රැලි ප්‍රමාණය අඩු වෙනවා.
මෙතන ඉඳලත් නගල් දෙකත් හතරත් අතර ප්‍රමාණයක් දික් කරන්න. දැන් මේ දෙක යා කළා මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට හැඩ කරන්න. මේක සාමාන්‍ය බෝරිච්චි අතක්. ඔයගොල්ලෝ දැකලා තියෙනවා මේ අතේ මුදුන පිම්බිලා ඉස්සෙලා පිම්බිලා රැලි වෙලා බෝරිච්චි අතක් හැදෙනවා. එහෙම ඕන නම් මෙහෙම කරන්න ඕන. මෙන්න මෙතන ඉඳලා උඩට යන්න පුළුවන් අඟල් දෙකත් හතරත් අතර ප්‍රමාණයක්. ඒකල මෙතෙන්ට හැඩ කරන්න. ආන් පෆ් බෝරිච්චි මුදුන පිම්බිච්ච බෝරිච්චි අත. ඔන්න ඒ විදිහට කරන්නත් පුළුවන් මේ විදිහට බෝරිච්චි අත මහන්නත් පුළුවන්. එහෙනම් අපි අද සාමාන්‍ය අතයි නැත්නම් මූලික අතයි සාමාන්‍ය බෝරිච්චි අතයි පෆ් බෝරිච්චි අතයි තුනක් ඉගෙන ගත්තා. හරි. එහෙනම් ඕගොල්ලන්ට දැන් පුළුවන් බෝරිච්චි අතක් නිවැරදිව කෙනෙක්ට කපා ගන්න.